Hi, I'm Ramesh Taranga. I am ready for our first qualification round. Hopefully, we will have a great news share with you all. ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් පදක්කම් බලාපොරොත්තු දල්වා සිටින තරඟ ඉසව්වක් අද දිනේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ වටය අද මෙරට වේලාවෙන් පස්වරු 3:40 සිට පස්වරු 5:15 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරඟ ඉසව් වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වත්මන් ජාතික ශූරයා රුමේෂ් තරඟ සහ හිටපු ජාතික ශූරයා වන සුමේද රණසිංහ තරඟ බිමට අවතීර්ණ වීමට නියමිතයි. රුමේෂ් තරඟ මෙම වසරේදී ලොව 7 වන හොඳම හෙල්ලේ විසිකිරීමේ දක්ෂතාවය දක්වන්නට සමත් වුණේ මීටර් 86.5ක දක්ෂතාවයක් දක්වමින්. සුමේද රණසිංහද මෙම වසරේ ලොව 11 වෙනි හොඳම හෙල්ලේ විසිකිරීම සිදු කරමින් මීටර් 85.78ක දක්ෂතාවය පෙන්눔 කිරීමට සමත් වුණා. ඒ අනුවයි ඔවුන් දෙදෙනාම මෙවර ලෝක ශූරතා මල්ල ක්‍රීඩාවලියේ තරඟාවලියේ සුජු පරිසාදන මට්ටම සම්පූර්ණ කරමින් මෙවර තරඟාවලියට සුදුසුකම් ලබා ගත්තේ. මෙවර ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන තරඟාවලිය වෙනුවෙන් හෙල්ලේ විසිකිරීමේ ඉසව්ව සඳහා ඔලිම්පික් රන් පදක්කම්ලාභී පාකිස්තානයේ අර්ෂාද් නදීම් වගේම රිදී පදක්කම්ලාභී අසල්වැසි ඉන්දියාවේ නීරජ් චොප්රාද තරඟවදීම නියමිතව තිබෙනවා. තවද මෙම වසරේ ලෝ හොඳම හෙල්ලේ විසිකිරීමේ දක්ෂතාවයන් පෙන්වූ ජර්මනියේ ජුලියන් වෙබර්, බ්‍රසීලයේ ලුයිස් ද සිල්වා ඇතුළු ප්‍රබලයන්ද අද දිනේදී තරඟ බිමට අවතීර්ණ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව අවසන් වරට ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලි පදක්කමක් දිනා ඇත්තේ සුසන්තිකා ජයසිංහගෙන් වන අතර ඉන් අනතුරුව කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලි පදක්කමක් දිනා දෙන්නට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් අද දිනේදී විශිෂ්ට දස්කම් පාමින් ශ්‍රී ලංකා මාතාව කාලයක් තිස්සේ බලා සිටි ඒ ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලි පදක්කම දිනා දෙන්නට මොවුන් දෙදෙනාට හැකියාව ලැබේවා යයි එස්.එල්. ෆන්සෝන් අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. ඉතින් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාලා ඔවුන් දෙදෙනාට හයියක් වෙන්න ඔයාලත් අමතක කරන්න එපා. තරඟය පිළිබඳ සියලු තොරතුරු සහ තරඟ වීඩියෝ ඔබ වෙත ගෙනීමට අපි සූදානම්. ඉතින් තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් Facebook පිටුව, TikTok පිටුව follow කරලා නැත්නම් follow කරලා subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට ජයග්‍රාහී සුබ දවසක්.